ඩොක්ටර් මේ පේෂන්ට්ලට ඔන්ලයින් ප්‍රතිකාර කරන එක සාර්ථකයි. ඇත්තට මේ රෝගීන් කැමති ડોක්ටර් කෙනෙක්ට කෝල් එකක් දාලා එහෙම නැත්නම් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා අවශ්‍ය බෙහෙත් ටික ෆෝන් එකෙන් මහගෙන ඒ බෙහෙත් ටික අරන් ගිහිල්ලා ෆාමසි එකකින් බීලා කොහොම හරි ලෙඩේ හොඳ කරගන්න. හැබැයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි තාමත් සීමිත වේලාවක මිනිත්තු කිහිපයක් තුළ වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා තමන්ගේ ලෙඩේ කිව්ව පමණින්ම මේ ලෙඩේ ડોක්ටර්ට තේරිලා එහෙම නැත්නම් ડોක්ටර් මේ සම්බන්ධ සියලු විස්තර අවබෝධ කරගෙන ඒ ලබා දෙන බෙහෙත් වලින් ස්ථිරම මේ ලෙඩේ හොඳ වෙනවද කියන එක. මොකද වෛද්‍යවරයෙක් වුණාම සාමාන්‍යයෙන් රෝගියා විසින් වෛද්‍යවරයාට කියන රෝග ලක්ෂණ වගේම වෛද්‍යවරයා විසින් රෝගියා දිහා බලලා ඒ වගේම රෝගියා පරීක්ෂණය කරලා නිගමනයකට පැමිණෙන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔන්ලයින් ප්‍රතිකාර ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා ළඟට එන රෝගියාට වඩා මේ රෝගීන්ට විශේෂයෙන් වෛද්‍යවරු අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්‍රමය ඇත්තටම ඉතාමත් අසාර්ථක වෙනවා. ගොඩක් අයට එදිනෙදා ජීවිතේ කාර්ය බහුලත්වයත් එක්ක හොස්පිටල් වල පැය ගණන් පොලිම් වල රස්තියාදු වෙන්නත් බෑ. එහෙම ඉඳලා ડોක්ටර් එක්ක විනාඩි දෙක තුනක් කතා කරලා කියලා ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ. ඉතින් කොහොමද ડોක්ටර් මේ ඔන්ලයින් ට්‍රීට්මන්ට් කරන්නේ? මුලින්ම අපේ මේ රෝහලේ WhatsApp අංකයට කතා කරලා එකතුන සියලුම රෝගීන්ට පහසු වෙලාවක් ලබා දෙනවා. ඒ වගේම මේ කතා කරන රෝගීන්ට අපි වීඩියෝ කෝල් එකක් කරා හෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන සියලුම වෛද්‍ය වාර්තා අපි මේ WhatsApp කරා ගෙන්නගෙන ඒවට අවශ්‍ය කරන සියලුම වෛද්‍ය උපදෙස් අපි ඔන්ලයින්ම ලබා දෙනවා. ඒ වගේම ඒ ලබා දෙන සියලුම තොරතුරු අපි අපේ රෝහලේ සටහන් කරගෙන ඒගොල්ලන්ට මාසයක් පතා තාමත් ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා වගේම ඔවුන්ට අවශ්‍ය සියලුම ඖෂධ ඔවුන්ගේ නිවසටම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ડોක්ටර් ඒතර කොහොමද මේ ෆීනික්ස් හෝමියෝපති හොස්පිටල් එකකින් ඔන්ලයින් ට්‍රීට්මන්ට් කරන්නේ? ඔව් දැනටමත් අවුරුදු ගණනාවක් පුරාට අපි ලංකාව වගේම ලෝකයේ ගොඩක් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් ප්‍රතිකාර අපි ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම ඔයාලා විදේශගතව ඉන්න අය නම් ලෝකේ පුරා ඕනෑම රටකට ඉතාමත් කෙටි කාලයක් තුළදී මාස කිහිපයකට අවශ්‍ය සියලුම බෙහෙත් අපි කුරිය හරහා තමන්ගේ ඉන්න ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ පහසුකම් අපි ලබා දීලා තියෙනවා. ඔයාලා ඔන්ලයින් ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තු වෙන රෝගියෙක් නම් ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ පළවෙනි වතාවට හරි ඇවිල්ලා අපේ වෛද්‍යවරුත් එක්ක කතා කරලා ඔයාලට අවශ්‍ය කරන සියලුම උපදෙස් ලබා ගන්න කියලා.